Audio Jungle. Audio Jungle. මොකද ඉතින් අන්න අලුත් වීඩියෝ එකකින් අපි ආය හම්බ වෙනවා සතියකට පස්සේ. අද කරන්න යන්නේ අමුතුම දෙයක්. කිව්වනේ අමුතු දෙයක් කරනවා කියලා. ඉතින් අන්න අමුතු දෙයක් කරන්න යන්නේ හැමදාම ටෝක් දුන්නාට බෑ ඉතින්නේ. එහෙනම් අද මං ගෙන මේ ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ මේකේ සද්දේ. ලීක් වෙනවා. මේ හරි ඉතින් අද ගෙනාව මම Mountain Dew. හරිද? Mountain Dew එක තියෙනවා. Mountain Dew එක අපි දාගමු මේකට. හරිද? පේනවද දන්නේ නැහැ. ගෑස් වගේ විදිනවට. අම්මෝ. හරි. අපි අද කන්න යන්න මොනවද කියලා මම මුලින්ම පෙන්නන්න. හරිද? අද මුලින්ම කන්න යන්නේ අද කෑම වර්ග දෙකක් තියෙනවා. මම try කරන්න ගෙනාවේ. කාලා නැති දේවල් නෙවෙයි හැබැයි අමුතු දේවල් බලමු අපි. මුලින්ම තියෙන්නේ මෙන්න මේක. cheese pasta. හරිද? cheese pasta තියෙන්නේ අඩංගු ද්‍රව්‍ය පේන්නේ. නෑ මහා ෆෝකස් වෙනවා. ආවේදී. මහා ෆෝකස් වෙන්න බා. බෑනේ කරන්නේ. ආවේදී. සිංහල දන්නේ නැති අයට ඔබ මේව කරලා බලන්න. නෝ. අන්න සාදාගන්න. හරි ඒක ඉතින් පෙන්න ඉන්න ඕනේ නෑනේ. පෙට්ටිය ගත්තාම ඔයාලට පේනවා. අද ගන්න යන්නේ මේක. කිසිම දෙයක් මොනවත් ඇඩ් කරලා නැහැ. කිසිම දෙයක් නැහැ. මේකෙම තියෙන දේවල් වලින් හදන්න යන්නේ. හදන්න නෙවෙයි හදලා තියෙන්නේ. ඊළඟ එක කන්න යන්නේ මෙන්න මේක. කොත්තුමි hot and spicy flavor කටට සැරට. අපි ඔය කියන විදිහටම සැරට තියනවාද බලන්න. කුලින්ම කෝකද try කරන්නේ. මට අන්න ඒක තමයි ප්‍රශ්නේ. අපි මුලින්ම pasta එක try කරමු. හරිද? අපි මුලින්ම මෙන්න මෙහෙම සාදාගත්ත pasta එක එහෙම දාගමු. හරිද? ඊට පස්සේ මුලින්ම කියලා එකක් ඕනේ නැහැ. මේක ඉඩ තියෙනවනේ. මේක ඉඩ නැති වෙයි. අපි ඒක මෙන්න මෙහෙම පැත්තකට කරලා දාගන්න. හරිද? පිළිවෙලට වැඩ කරන්න ළමයි. ඔහොම පැත්තකට කරලා දාගන්න. හරිද? ඊට පස්සේ අපි දාගමු හදාගත්ත කොත්තුමි. කොත්තුමි එක දාගන්නවා මේ පැත්ත. දැක්කා? පිළිවෙලයිනේ. nice නේද? very nice. හරි. ඔහොම දාගන්න. අපි ඊට පස්සේ මොකද කරන්න යන්නේ? කනවා. ටික බලන්න ඉන්න නෙවෙයි නේද? හරි. එහෙනම් ඔයාලට පේනවද? මෙහෙම තිබ්බනම් ලස්සනයි. මෙහෙම තියලා කොහොමද කන්නේ බෑනේ බඩ තේරුම් ගන්න. හරි. එහෙනම් අපි මුලින්ම හැන්ද හොඳට හොද ගන්න ඕන. හරිද? මෙහෙම මැගියෙන් මොකුත් නැති වෙන විදිහට හොඳට හොද ගන්න. හරි. ඊට පස්සේ අපි try කරලා බලමු cheese pasta එක කොහොමද කියලා. අපි එන පටන් ගමු. sorry. පටන් ගන්න කලින් කියන්න බැලුවා
සාදරයෙන් පිළිගන්නවා කීර්ති සීක්‍රට් channel එකට subscribe කරලා support කරන හැමෝටම බොහොම ස්තුතියි. කමෙන්ට් දාලා තිබ්බ ගොඩක් අය හොඳ කමෙන්ට් දාලා තිබ්බා. එයාට ගොඩක් ස්තුතියි. මාර support එකක් එකෙන් දැනෙන්නේ. Thank you very much. එනම් මේ කටක් යනවා මම ඒක. එහෙම පැස්ටා දිනනවා. මං හදපු විදිය වැරද්දක්ද දන්නේ. චීසි කියන එක නම් නෑ. චීස් පැස්ටා කියන එක නෑ. මේක උනේ පොඩ්ඩයි මේක 130යි. පොඩ්ඩයි මේක ගාන කියන්නේ මේක 230යි. හරිද? 230යි. පුතේ මේක පාඩුයි. ඇත්තටම කියන්නේ. ඒ පාඩුයි ඒක. බොරු වැඩ. පෙන්නුවට තිබ්බට රහ නැහැ. මම හිතන්නේ මේක විතරක් හදාගත්තේ ඉඳි 230ක් තියලාද නේ. තව මොනවද ඇඩ් කරන්නද නේ? එහෙම ඇඩ් කර කන්න ඕන. මේක ගන්න නෑ නේ. තේරුම් නැහැ නේ. මේකේ රහ නැහැ. ඇත්තටම කියන්නේ රහ නැහැ. අපි කාලා බලමු දැන් අරක කීන තරම් ස්පයිසිද කියලා. ඇගි එකේ එහෙම ලොකු ස්පයිසි එක පොඩ්ඩක් තියෙනවා. දැනෙනවා. මේ නමට හරියන්න ස්පයිසි එක චුට්ටක් තියෙනවා. ගොඩක් නැහැ. ලාවට තියෙනවා. අවුලක් නැහැ. මැගි ඉතින් කොහමද රහයිනේ. මේක කියන්න දෙයක් නැහැ නේ. මේක අරන් කන එක පාඩු නැහැ. මේක කන වෙලාවේ මේක අරන් කන එක පාඩු නැහැ. අපි හින්දා දැන් දෙකම try කරමු. එහෙම ලොකුයි වෙනසක් කියලා දැන් නැහැ. මේකේ රහ එනවා වැඩි. මේක රෙඩිය මේකේ දෙකම කලවම් කරලා ගාව මේකේ තියෙන රහත් එක්ක මේක දැනෙන්නෙම නැහැ. අම්මෝ බල්ලා. අද නම් වැඩි කතා කරන්න දෙයක් නැහැ. රිසල්ට් ආවේ නැහැ නේ. මම ඉතින් රිසල්ට් එයි කියලා. කට්ටියට. අපේ බෙරේත බල්ලා මං කනවා කියලා දැනගෙනද කොහෙද? කාමු. ඔයාලට මොකද නැද්ද ප්‍රශ්නේ? කතා කරන්න නැද්ද ඔයව? අපි මොනවද අද කතා කරන්නේ? විශේෂ ටොපික් එකක් නැහැ. ඇත්තටම ටොපික් එකක් නැහැ නේ මතක් වෙන්නේ නැහැ. කියන්න දේවල් මතක් වෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ අපි? කකා කන ගමන් කතා ගන්න දෙයක් තිබ්බනම් මරුනේ.
ආසම ෆිල්ම් එක මොකද්ද ඔයාලගේ? අන්න ඒක කමෙන්ට් එකක් දාන්න. සමහර විට මම බලපු නැති ෆිල්ම් එකක් හරි හම්බෙයි. ඔයාලගේ ආසම ෆිල්ම් එක හරි ටීවී සීරීස් එක හරි කමෙන්ට් කරගෙන යන්න. මම නම් මේ දවස්වල 10 වෙනි පාරටත් මර්ලින් බලන ටීවී සීරීස් එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ ඒක. නේද? මර්ලින්, හැරි පොටර්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස්, ජුරාසික් පාර්ක්, මං ආවම සෙට් එක තමයි ඔය. වෙන හොඳ ඒවා තියෙනවා. ඒ වුණාට මං අර කටපාඩම් වෙනකන් ඉඳලා බැලුවේ ඒවා. තියෙන්නේ. ඔයාලා කමෙන්ට් කරන්න කොහොම කමෙන්ට් කරන්නේ නැහැ නේ. ආයෙ මොනවද තියෙන්නේ? ආයෙ මොනවද තියෙන්නේ ප්‍රශ්න? ආයෙ මොකුත් නැහැ. මැගී නම් පට්ට රහයිය. මං අද වෙන මොනවත් ඇඩ් කරේ නෑ. මම බලන්න ඕනේ මේක කොහොමද? වෙන මොනවත් ඇඩ් කරන්න ඉතුරු නෑ ඉතින්. තේරුම් නැහැ නේ එහෙම. පැකට් එක අරගෙන ඒකේ තියෙනව දාගෙන කන්න පුළුවන් ඉන්න මේක හදලා තියෙන්නේ. ඒකට වෙන වෙනම ඇඩ් කරලා කාලා පෙන්නලා වැඩක් නෑ. try කරන්න. මේක නම් බොරු වැඩ. ඒක කිසිම රහක් දෙන්නේ නැහැ. මේක මට නම් බියරයි වගේ. ඔයාලා කාලා බලන්න. කාලා බලලා ඔයාලට සමායයට මෙහෙමයි. මට තියෙන රස නෙමෙයිනේ ඔයාලට දැනෙන්නේ. ඉතින් ඔයාලා කාලා බලන්න. කාලා බලලා කියන්න කොහොමද හොඳයිද කියලා. මේ දෙක කයි මං හොඳ නැහැ කියන්නේ මං හදපු විදිය වැරද්ද දන්නෙත් නැහැ බయ్యා. මොකද එහෙම වෙන්න පුළුවන්. මොකද මෙහෙම මේ එකතු වෙලා ගුලියලා තියෙද්දි පොඩි රහක් වෙනවා. මං හිතන්නේ මං හරියට කලවම් කරේ නැතව. එහෙම දෙන්නේ නැති. ඒ ඉතින් ලොකුවට රහක් එන්නේ නැහැ. ආයෙ මොනවද අපිට තියෙන්නේ කරන්න? කතා කරන්න දේවල් නැහැ. ඔයාලා කමෙන්ට් කරගෙන යන්න මොනවද? හරි. ඔයාලා කමෙන්ට් කරන්න මම ඊළඟ වීඩියෝ එකේදී ඒව ගැන කතා කරනවා. හරි. පෙන්නන්න මේක හොඳයි. ඒක අරන් කෑවට පාඩ නැහැ.
මේක ගැන කිව්වේ නෑ. මේක ගැන කිව්වේ නෑ. මැගී එකත් එක්ක මේක යනවා. මේකත් එක්ක යනවාද කියලා කියන්න තේරෙන්නේ නෑ මට. මේක යයි. හැබැයි මේ දෙක ගැලපෙනවද කියලා කියන්න තේරෙන්නේ නෑ. මේකයි නෑ. ගැලපීමක් නෑ. අපි බලමු මේක. ಅದನ್ನ මේකත් එක්ක අවුලන්නේ. මේකත් එක්ක සී. එතකොට voilà ඊළඟ වීඩියෝ එකේ මට කතා කරන්න දේවල් කමෙන්ට් කරන්න. නැත්තම් මතක් වෙන්නේ නැහැ නේ කතා කරන්න දේවල්. මන්න පොලිටික්ස් වගේ කරා නම් මම මොන හරි කියනවා. බෑ අමාරු. ඔළුවට එන්නේ නැහැ කිසිම දෙයක්. බොරුවක්වත් එන්නේ නැහැ. බොරුවක්වත් ආව නම් කියන්න දෙන්න. මොනවද නැහැ. අපි එන්න මේක පාඩුවේ කමු. හරිද? ප්ලේට් එකේ පියනින්ද ගෑවෙන්නේ මේක. අනේ වීඩියෝ එක ඇදුණා වැඩි. පියනින්දා පියන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බුසන්නයි. Audio Jungle.